මේ තියන්නේ වනාලියෙක් ගත්තු ආහාර අරගෙන මල පහ කරපු අලි බෙට්ටක්. මේක තනිකර තියෙන්නේ මේක තනිකර තියෙන්නේ පොලිතීන්. එතකොට මේවා ශරීරගත වුණාම දි รา පත් වෙලා එළියට එන ප්‍රමාණය අඩුයි. ශරීරයේ රැඳෙන ප්‍රමාණයත් ඒ වගේමයි. ඒතකොට මේ තියෙන්නේ මේ අඹ කාලා විසි කරපු අඹ මල්ලක් තමයි මේ ගිලලා තියෙන්නේ. ඒතකොට මේ මල්ල ඇතුලේ තියෙන අඹ ඇට ටික ඒ විදිහටම ඒ ඇතුලේ රැඳිලා තියෙනවා. තිබ්බ විදිහටම. ඒතකොට මෙතන තියෙනවා මේක සන්නාමයක්. මේ සන්නාමේ මේක බෑග් එකක්, මේක හාල් බෑග් එකක්. මේ සන්නාමේ නම කියන්න බෑ. මේක හාල් බෑග් එක කෑල්ලක් නේ. එතකොට මේකේ තියෙනවා තව මේ පොලිතීන් ආරේ දාලා ගියපු පොඩ්ඩක් ඔක්කොම කාලා මේ වගේ බොහොම පොඩි ප්‍රමාණයක් එළියට එනවා. අනිත් ටික ඇතුළට එනවා. මේ තියෙන්නේ රෙදි පටි කෑල්ලක් නේ. රෙදි පටි කෑල්ලක් බාහිර පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීමේ ප්‍රතිඵල shopping bag. මේක මේ ප්‍රධාන මාර්ගයක මේ කුණු වලක් තියෙන තැනක්. එතකොට මේක දැන් මේ බෙට්ට පාරේ තිබ්බ හින්දා අපි මේක හැමෝම දකිනවා. මේක කැලේට ගියා නම් මේ බෙට්ට දි รา පත් වෙනකොට මේ කුණු කසල කැලි කසල ටික ඔක්කොම කැලේට තමයි මේ තියෙන්නේ. ලත්පඳුර එකේ මොකද්ද? ලත්පඳුර නාඩු නෑ මොකද්ද? ලත්පඳුර හාල් බෑග් එකක්ද? මේක මොනවාරි මේ ජරාව කොතලා විසි කරලා බිත්තර කටු වගේක් තියෙනවා මේ වගේ. ඉතින් මේවා තමයි ජාතික අපරාධ. මේවා මිනිස්සුන්ට කවදාවත් තේරෙන්නෙත් නැහැ. මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. මේකේ shopping bag ම තියෙනවා ග්‍රෑම් 500ක් විතර. ඔන්න රටේ තත්ත්වේ. වනාලි ගැන කතා කරන, වනාලින්ට ආදරය කරන, බොරුවට ආදරය කරන මිනිස්සුන්ට සහ මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති අපේ මිනිස්සුන්ට බලා ගන්න තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඒතර මේවා තමයි ජාතික අපරාධ කියන්නේ. මේ පොලිතීන් මේක බඩවැලේ රැඳුනොත් එහෙම මේක කොච්චර ප්‍රමාණයක එකක්ද මේ. මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැහැ මේ ප්‍රශ්න.